Hi guys, welcome to my channel. මන්සනෝ මේක මගේ ෆස්ට් YouTube බ්ලොග් එක. මම ස්ටඩි බ්ලොග් එකක් තමයි ගන්නේ. මගේ කැම්පස් එකේ අසයින්මන්ට් එකක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ අද. ඒක කරන ගමන් එකන් ලෑස්ති යමු. මුලින්ම මම කොෆි එකක් හදා ගන්නවා. ඒකට මම යූස් කරන්නේ ඉන්ස්ටන්ට් කොෆි. ඒක ඔය විදිහට හදාගෙන ඊට පස්සේ අයිස් කැට දාලා ෆ්‍රෙෂ් මිල්ක් දාලා කොෆි ටී එකතු කරගෙන මික්ස් කරනවා. මේක හරිම රසයි. මම හැමදාම බොන්නේ මේක. මම ඔයාලට මුලින්ම රැට පාඩම් කරනකොට ලේසියෙන් ටිප්ස් ටිකක් කියන්න. කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන් අපිට මුලින්ම රිෆ්‍රෙෂ් වෙලා ඉඳියොත් පාඩම් කරන්න කලින් මුලින්ම ඔයාලා හොඳට වොෂ් එකක් දාගෙන රිෆ්‍රෙෂ් වෙලා එන්න. ඊට පස්සේ ඔයාලට පහසු ඇඳුමක් ඇඳ ගන්න. එතකොට ඔයාලට රිලැක්ස් එකේ පාඩම් වැඩේ කරගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි ඔයාලා පාඩම් කරන කලින් ඔයාලගේ ටේබල් එක හොඳට ක්ලීන් කරගන්න. පාඩම් කරන්න හොඳට ඉඩ හදා ගන්න. අනිත් දේ තමයි ඔයාලට නිදිමත එහෙම එනවා නම් කොෆි බොන්න නැත්තම් මොන හරි ස්නැක් එකක් ගන්න. කොෆි බොනවා නම් නිදිමත එන්න පැයකට කලින්වත් බොන්න. නැත්නම් නිදිමත එනකොටම කොෆි බීලා වැඩක් නැහැ. ඒක නිදිමත නැති වෙන්නේ නැහැ. මම ඔයාලට තව පොඩි ටිප් එකක් කියන්නම්. ඔයාලට පාඩම් කරනකොට ફોකස් එක නැති වෙලා වගේ තේරෙනවා නම් ඔයාලට පුළුවන් නම් ඩාර්ක් චොකලට් ගන්න. මොකද ඩාර්ක් චොකලට් ගොඩක් උදව් වෙනවා ફોකස් එක හදාගන්න. එතකොට මතක ශක්තිය වැඩි කරගන්න වගේ දේවල් වලට ඩාර්ක් චොකලට් ගොඩක් උදව් වෙනවා. ඉතින් ළමයි මං කියව මේ ටිප්ස් ටික ඔයාලා රැට පාඩම් කරනකොට යූස් කරලා බලන්න. ඔයාලට වෙනසක් තේරෙයි. ඔයාලට හොඳ එනර්ජි එකකින් රැට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ළමයි මම මේ දැන් කරන්නේ මාකටිං අසයින්මන්ට් එකක්. මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්නේ. එතකොට ෆයිනල් ඉයර් එකේ එක්සෑම් යන්නේ ඇසස්මන්ට් බේස් වෙලා. අපිට ලෙක්චර්ස් තියෙන්නේ වීකෙන්ඩ් එකේ විතරයි. එතකොට ඒ වීකෙන්ඩ් එකේදී අසයින්මන්ට් එකට ඕන චැප්ටර් වයිස් අපිට උගන්වනවා. අපිට එතකොට ලබන සතියේ එනකොට මේ සතියේ උගන්වපු චැප්ටර් එක කම්ප්ලීට් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. හැම සබ්ජෙක්ට් එකකටම එක අසයින්මන්ට් එකයි තියෙන්නේ. ඉතින් මේක හොඳට කරන්න ඕන. මොකද මේකෙන් තමයි ෆයිනල් රිසල්ට් එක එන්නේ. ළමයි මම කැම්පස් යන්නේ වර්ක් කරන ගමන්. මොකද කැම්පස් තියෙන්නේ වීකෙන්ඩ්ස් වල විතරයි. මම ඉතින් වර්ක් කරන ගමන් කැම්පස් උත් යනවා. ඉතින් ළමයි අපේ බැච් එකේ ගොඩක් ළමයි වර්ක් කරන ගමන් තමයි කැම්පස් එන්නේ. මොකද එක්ස්පීරියන්ස් එහෙම හදා ගන්න ඕන නිසා. සමහර ළමයි නම් වර්ක් කරන්නේ නැහැ. පොඩ්ඩක් මම නිදිමතකුත් ආවා. ඉතින් දැන් මම කන්න හදන්නේ. මම කන්නයි හදන්නේ. මෙහෙම කෑම එකත් ළඟටම ගෙනල්ලා මූවි එකකුත් බල කනවා මම හරි කැමතියි මූවි එක බලන ගමන් කෑම එක කන්න. මම ගොඩක් වෙලාවට බලන්නේ හින්දි මලයාලම් හරි ආයෙ නැත්නම් ඇනිමේෂන් මූවිස් හරි. ගොඩක් මාස ඇනිමේෂන් මූවිස් බලන්න. අලුතෙන් එන හැම ඇනිමේෂන් මූවි එකම මම බලනවා. ඉතින් ඒවත් බල මම කනවා. කාලා ඉවරලා තමයි වැඩ පටන් ගන්න. ඇත්තටම මේ කෑම එක හරිම රසයි. අම්මා හදපු නිසා කියන නෙමෙයි, ඇත්තටම හරිම රසයි. දැන් ආයෙ වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් ළමයි මේ channel එකෙන් ස්ටඩි බ්ලොග් විතරක් නෙමෙයි ගේන්නේ. මම මගේ ඩේ බ්ලොග් ගේනවා, travel බ්ලොග් ගේනවා, ඊට අමතරව යුනිවර්සිටි බ්ලොග් ගේනවා. ඒ වගේ ගොඩක් බ්ලොග් ගේන්න බලාපොරොත්තු වෙනවා. මං ඉස්සරහට ලස්සන බ්ලොග් ගොඩාක් ගේන්න හිතාගෙන ඉන්නවා. මං ඔයාලට තව ටිප් එකක් කියන්නම්. රැට පාඩම් කරනකොට කම්මැලි හිතුනොත් ඔයාලගේ ඉන්න තැන චේන්ජ් කරන්න. ඔයාලගේ කාමරේ වෙන තැනකට හරි නැත්නම් ගෙදර වෙන තැනකට හරි ඔයාලට කම්ෆර්ටබල් තැනකට ගිහලා පාඩම් කරන්න පටන් ගන්න. කරන්න ඕන චැප්ටර් ටික කරලා ඉවරයි මම. ඒකින් දැන් නිදා ගන්න යන්නේ. ඊට කලින් අපි ස්කින් කෙයාර් කරමු. මම ස්කින් කෙයාර් කරන්න ගන්නේ මෙන්න මේ ඕඩිනරි එකේ ග්ලයිකොලික් ඇසිඩ් එක. ඒක විතරමයි මම යූස් කරන්නේ. ඒක මේ වගේ කොටන් පැඩ් එකකට අරගෙන මෙන්න මෙහෙම මූණේ ගන්න තමයි තියෙන්නේ. ඇස් දෙකට යන්නේ නැති වෙන්න මූණේ ගන්න. ඔච්චරම මම පාවිච්චි කරන්නේ. එහෙනම් ළමයි අදට බ්ලොග් එක ඉවරයි. අපි ආයෙ දවසින් හම්බෙමු. thank you for watching. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. bye.